ආර්තිය යන සන්ධියෙහි විනාශය නිසා දක්නට ලැබෙන තත්ත්වයක වයස්ගත් පුද්ගලයන් අතර අධික පරිභෝජනය හා අධික භාවිතය නිසායි අස්තෙහි අවසනවල දක්නට ලැබුණෙන් සන්ධියෙහි සමානය චලනයට ඊට සැලසිංහි කොටලජ සතරය පරිහ යයි සීම අස්ත අග කොටස එකනිකට ගටන අතර මෙය ආර්තියට හිතු වී ශරිරයේ ආර්තිය වඩාත්ම සමානයව දක්නට ලැබෙන ස්ථාන වන්නේ දනස් ඉමින් උරහිස්ස හෝ පළම් කපු මටකර පල සන්ධිය එනම් අඹල සන්ධිය ලෙසද හඳුනවා. එසිනම සිදුවන්නේ රෝගයට මේතේ ඇතිවුමයි රෝගයට සන්ධිය චාලනය කිරීමේදී බොහෝ වේදනාවක් ඇතිවී. රෝගයට සන්ධිය චාලනය කිරීම අඩුවන අතර එය උඩ අති කොටසක් වන උරහිස් හෝ මැනික් සන්ධිය නම් රෝගයට වස්තු අල්ලා ගැනීම හුව වස්ති හිරුවද අපහසුතාවයක් ඇතිවී හැක. එය දනයිසිනම් රෝගයට වැඩවී සිටීම සිටින් නැගිටුම පොඩිනගිනිද අපවස්ථාවයක් ඇතිවී. ඒ නිසා මෙ ආර්තිය වඩාත්ම සමානය ලක්ෂණ වී. ආර්තිය පෙළිතකරේ ආර්තිය තෙවරතයි මෛතරඳ පවති. එසිනම එය මදී අවස්ථාවක් නම් ඒ අවෂධ මගින් පිළිතකරු කළ හැක. මොදෙස්ථ අවස්ථා සඳහා අපට සැපවන්ට යනුවෙන් හඳින්වන දෙයක් භාවිතා කළ හැකිය. මෙද තෙවර අවස්ථා සඳහා අන්තර්සන්ද එන්නත් ලබාදී එනම් එන්නත් සජුවම් දනීසටයි සංවීපයට උරහිසට හෝ කබේට ලබාද එය ඉතාමත් තෙවර අවස්ථාවක් නම් ශාලිකරමේදී අවශ්‍ය විය හැක.